සීරීස් මාලාවේ තුන්වෙනි ලෙසන් එක. ඉතින් අපි ඊට කලින් කරලා තියෙනවා පළවෙනි සහ දෙවෙනි ලෙසන් වල ඒ කියන්නේ be verbs වල present සහ past tense ඒ කියන්නේ වර්තමාන සහ අතීත කාලය ගැන හොයලා අධ්‍යයනය කරන්න තියෙනවා නම් අපි future tense එක කියන්නේ අනාගත කාලය. ඉතින් අපි බලමු මේ අනාගත කාලය සම්බන්ධ වාක්‍ය රටාවන් හරියටම අපි කොහොමද කතා කරන්නේ කියලා. මතකදී අපි be verbs විදියට present සහ past කියන කාලවල ගත්ත present වල නම් am සහ is are කියන මේ be verbs තුනක්. ඊට පස්සේ past tense වලදී ගත්ත ඒ කියන්නේ අතීත කාලෙදී ගත්ත was were කියලා be verb දෙකක්. එතකොට am is are කියන be verbs වල අපි meaning එක විදිහට ගත්ත වෙනවා, ඉන්නවා, තියෙනවා කියලා. ඒ සම්බන්ධව අපි නියම වාක්‍ය රටාවක් කතා කරලා අවසන් කරලා දෙනවා මේකෙදී. දැනටම ආයේ බලන්න නැත්නම් ඊට බලන්න channel එකේ playlist එකේ තියෙනවා. ඊට පස්සේ past tense වලදී අපි කතා කරා ඔය වෙනවා ඉන්නවා තියෙනවා කියන රටාව අතීත කාලේ කියනකොට මොනවද කතා කරන්නේ කියලා. එතකොට වෙනවා නම් වුණා වුණා ඉන්නවා නම් හිටියා වුණා තියෙනවා නම් තිබුණා විදිහට අතීත කාලේ කතා කරා. දැන් අද අපි කතා කරන්නේ අනාගත කාලේ. එතකොට අනාගත කාලේට ඔය වෙනස් වෙන්නේ කොහොමද කියලා ඔයාලට ඔය ගොඩනගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් වෙනවා කියන එක අපි අනාගත කාලේ නම් තාම වෙලා නැහැ. ඉස්සරහට වෙන්න තියෙනවා. එතකොට අපි ඔය වෙනවා වේවි කියනවා. තියෙනවා ඉස්සරහට තියේවි. ඊට පස්සේ අපි ඉන්නවා නම් ඉන්නේ විදිහට ඔය විදිහට අර දක්වන්න පුළුවන්. දැන් අපි මේ ඉන්ටර්නෙට් එකේ භාවිත කරන be verbs එක තමයි ප්‍රධාන විදිහට ගන්නෙ. මෙන්න මේ be. be තමයි මේ be verbs එක ගන්න. අපි මම ඔය තේරුම් ගන්න දෙන්නා. වේවි ඉන්නේ සහ මේ කියන විදිහට වේවි ඉන්නේ කොහොමද නිවර්ස් වල ප්‍රධානම අංක තුන තමයි ඔය විදිහට ඉස්සරහට මාළු වලට අනුව වෙනස් වෙලා යන්නේ. දැන් මේ විදි කියන නිවර්ස් එක අපි සිංගියුලර් රෝලර් ඒ කියන්නේ ඒක වචන මේ බහුවචන කිසිම දෙයකින් තොරව තමයි සියලු සබ්ජෙක්ට් වල පොදුවේ තමයි මේ විදි එක භාවිත කරන්නේ. සබ්ජෙක්ට් විදිහට අපි ගත්තොත් එතකොට එහෙම නැත්නම් ප්‍රොනවුන් විදිහට ගත්තොත් I, you, we, they, he, she කියන ඔක්කොම පොදුවේ තමයි මේ විදි එක භාවිත කරන්නේ. දැන් මම පෙන්නන්න ඔයාලට ප්‍රොනවුන්ස් එක විදි එක අපි හරියටම යොදාගෙන නිවැරදි වාක්‍ය රටාවන් පොසිටිව් සහ කියන්නේ ඇතයන්න්ට සහ මොනතරම් නෙගටිව් ඇතයන්න්ට සහ ප්‍රශ්නාර්ථ ෆික්ෂන් පොසිටිව් නෙගටිව් ඔය දෙක නිවැරදිව හදාගන්න කොහොමද කියලා. ඔයාලා මේවා නෝට් ඩවුන් කරගන්න ඕන හොඳයි නැත්නම් හම්බෙන්නේ. ඉන්නම් විදි එකට එනවා. ඉස්සෙල්ලාම කතා කරන ඇතයන්න්ට පොසිටිව් වල නම් තව සිංහල වලින් දිගන්න ඇතුලේටිව් ටිකක් තියෙනවා. මේ ප්‍රොනවුන් එක මේක දානවා I, you, we, they, he, she which one are you? දැන් මේකට අපි විදි එක කරනවා විදි මේ විදි එක කරගත්තාම මේක මීනින් එක වෙනවා I will be කිව්වොත් මම වේවි නැත්නම් මම ඉන්නේ. අපිට තියෙන්නේ කියලා අදහස් ගන්න පුළුවන්. ඊට පස්සේ you will be කිව්වොත් ඔයා වේවි ඔයා ඉන්නේ. ඊට පස්සේ they will be කියනකොට ඔවුන් වේවි ඔවුන් ඉන්නේ. he will be කියනකොට ඔහු වේවි ඔහු ඉන්නේ. she will be ඇය වේවි ඇය ඉන්නේ. it will be කියනකොට ඊයේ විදියට පිළිප ගන්න පුළුවන්. it කියන්නේ සාමාන්‍ය සාමාන්‍ය සතෙක් හඳුනා ගන්නවා මොනවා දෙයක් හඳුනා ගන්නවා මේ කියන නිසා it will be කියන තේරුම එළිම ගන්නවා කියන්නේ මේ තේරුම කියනකොට ඒක ద్వారా ඔබ යාන්න ඕනේ. ඊට පස්සේ දැන් මේක අපිට කන්ටැක්ට් ෆෝම් එකේ ෂෝට් ෆෝම් එකේ කියන පුළුවන් වෙන්නේ. අපි දැන් ඉංග්‍රීසි කතා කරද්දී සාමාන්‍ය අපි බලන්නේ ඉංග්‍රීසියෙන්ම පොඩි වාක්‍යයක් ගන්න ගන්නවා. ඒකවල දැන් මේ I will be කියන අපි ෂෝට් ෆෝම් එකෙන් ගන්නවා I will be. I will be නේද මේක ඔයාලා කියන්නේ you will be you will be. we will be වෙනවා. ඊට පස්සේ they will be they will. he will be he will be
she will be, she will be. ඊට පස්සේ it will be, it will be. ඔන්න ඔය විදිහට තමයි ලොකු ෂෝට් ෆෝම් එක හදාගන්නේ. අපිට කතා කරන්න ලේසි වෙන්න. it will be. ඔන්න ඔය විදිහට තමයි ෂෝට් ෆෝම් එක ඔයාලට හදලා දෙන්නවා. දැන් මම මේ පොසිටිව්. ඒ කියන්නේ ඇතැම් අන්දේ පොඩි එක්සැම්පල් එකක් ඔයාලට විතර දාන්න නම් දැන් මට කියන්න ඕනේ මම වෛද්‍යවරයෙක් වේවි. හැබැයි තාම වෙලා නැහැ ඉස්සරහට වේවි කියලා අනාගත කාලේ. කියන්නේ ෆියුචර් ටෙන්ස් එකෙන් තමයි කියන්නේ යන්නේ. ඔයා කියනවා මම වෛද්‍යවරයෙක් වේවි එහෙම නැත්නම් ගුරුවරයෙක් වේවි. I will be a doctor. වෛද්‍යවරයෙක් අල්කයන් ශබ්දේ සඳහන් වෙන්නේ එකක් ගත්තේ මම වෛද්‍යවරයෙක් වේවි. ඊට පස්සේ අපි කියනවා ඔයා හෙට කැනඩාවේ ඉඳීවි. කැනඩාවේ ඉඳීවි. You will be in Canada. අපි tomorrow වල දානවා හෙට කියලා. You will be in Canada. ඊට පස්සේ we will be. අපි ඊත් එක්ක බලමු මේ ජීවිත එක කොහොමද. ඔන්න දැන් අපි කියනවා මේ අපි හෙට පාසලේ ඉඳී. එහෙම නැත්නම් අපි පාසලේ ඉඳී. We will be at school. We will be at school. අපි පාසලේ ඉඳී. ඊට පස්සේ they will be. යාලා එහෙම නැත්නම් ඔවුන් ගුරුවරුන් වේවි. They will be teachers. ඔවුන් එහෙම නැත්නම් ඒගොල්ලෝ ගුරුවරුන් වේවි. ඔහු වෛද්‍යවරයෙක් කියනකොට he will be a doctor. ඊට පස්සේ ඇය she will be අපි හිතමු යා මොකක්ද she will be a housewife. she will be a housewife. ඊට පස්සේ ගන්නවා දැන් මෙතන it කියන શબ્දේ නැත්නම් කියන pronoun එක ඒක කියන අපි සාමාන්‍යයෙන් අර්ථය ගන්න සිංහල අර්ථය අපි කියනවා දැන් ඒක මේසේ උඩ තියෙන්නේ. හැබැයි මේ දැන් තියෙන ගන්න මේ කියන්නේ ඉස්සරහා අනාගතේ වෙන දෙයක් තමයි මේ කියන්නේ. එතකොට කියනවා it will be නැත්නම් short form එකකින් කියනවා it will be කියලා. it will be on the table කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි will be එහෙම නැත්නම් මෙන්න මේ අනාගත කාලේ භාවිතයන will verb එකෙන් පොසිටිව් සම්බන්ධ ඇතයන් අර්ථයේ වාක්‍යයක් හරියටම නිර්මාණය කරගන්නේ කොහොමද කියලා දැන් ඔන්න මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. මේ ඔයාලා නෝට් එකක් දාලා ගන්නවා නම් හොඳයි. මොකද අපි ඊගාවට පාර්ට් එකට යන්න හදන්නේ දැන්. දැන් අපි ඊගාවට යන්න හදන්නේ මේකේ නෙගටිව් ෆෝම් එක. ඔයාලා මතකද අපි කලින් ලෙසන් එක බැලුවා නම් අපි නෙගටිව් කරගන්න ඉන්නේ නැහැ කියලා අර්ථය ගන්න. මොකක්ද ඉතුරු කරගත්තේ බෑඩ් එක කියලා. අර නෙගටිව් ෆෝම් එක හදාගන්න අපි V verb එකකට එකතු කරගන්නවා නැහැ කියන අර්ථය ගන්න not කියන වචනය. not නැහැ කියන අර්ථය ගන්න එකතු කරනවා not කියලා වචනය. දැන් එතකොට මේ will be මේ V verb එක තමයි අපි ඒක එකතු කරගන්න ඕනේ. එතකොට will not be will not be will not be කියන එක මම short form එකකින් ගත්තා won't be කියලා. මෙහෙම කියනකොට ඔයාලට සරලයි. يعني පාසලේ උඩ ප්‍රොනවුන්ස් කරගන්න ඕන. won't be. දැන් එතකොට මේවා තේරුම් ටික නෙගටිව් විදියට වෙනස් වෙලා යනවා. දැන් I will be කියුවනේ මම වේවි නැත්නම් මම ඉඳීවි කියලා. දැන් ඔගේ won't be I won't be කියලා ගත්තොත් මම එහෙමනම් නොවේවි. ඊට පස්සේ මම නොඉඳීවි. මම ඉන්න එකක් නැහැ. අන්න ඒ වගේ අර්ථයක් තමයි උතන එන්නේ. ඒක සරලව ඔයාලා උඩට දාන්න. ඒ කියන්නේ මේක සංකීර්ණ දාන්න එක සරල විදිහට දාන්න. ඊට පස්සේ you will be, he will be, they will be, she will be, he will be, it will be ඔය pronouns ඔක්කොම මේ won't be එකට තිබුණාම නෙගටිව් පැත්තට තමයි කන්වර්ට් වෙලා තියෙන්නේ. එතකොට සේරම මේ වේවි කියන එක නොවේවි වෙනවා. ඉඳීවි කියන එක නොඉඳීවි නැත්නම් නොසිටීවි. තියේවි නොතියේවි. නැත්නම් තියෙන එකක් නැහැ. ඔන්න ඔය වගේ අදහසක් තමයි නෙගටිව් ෆෝම් එකේ යන්නේ. ඊට පස්සේ දැන් මම මේ won't be එක මේකට එකතු කරලා බලනවා. ඔන්න මීනින් එක I won't be a doctor. මම වෛද්‍යවරයෙක් නොවේ. මම වෛද්‍යවරයෙක් වෙනකම් නැහැ. ඊට පස්සේ you won't be එහෙම නැත්නම් you will not be in Canada. ඔයා කැනඩාවේ ඉන්න එකක් නැහැ. ඔයා කැනඩාවේ නොඉන්නේ.
ඊට පස්සේ we won't be එහෙම will not be at school. එතකොට අපි පාසලේ නොසිටී නැත්නම් නොඉදී කියන එකක් නැහැ. ඊට පස්සේ they won't be teachers. ඔව් ගුරුවරුන් නොවේ. ඒගොල්ලෝ ටීචර්ස්ලා වෙනකම් නැහැ. අනාගත කාලේ ඉඳන් තමයි ඔක කියන්නේ ගෙස් කරලා වගේ ඔක කියනවා කියලා නිකන් ඔළුවට දාගන්න. මොකද මේක තාම වෙලා නැති දේවල් නිසා. ඊට පස්සේ he will not be, he won't be a doctor. ඔහු වෛද්‍යවරයෙක් නොවේ. ඊට පස්සේ she won't be a housewife. ඇය ගෘහණියක් වෙනකම් නැහැ. එහෙම නැත්නම් ඇය ගෘහණියක් නොවේවි. ඊට පස්සේ it won't be on the table. ඒක මේසෙ උඩ තියෙන එකක් නැහැ. අපි හරියටම දන්නේ නැහැ. ඒක තමයි අපි අනාගත කාලේ කතා කරන්නේ. නිශ්චිතව වෙයිද කියලා හරියට දන්නේ නැහැ. අපි ගෙස් කරලා කියන්නේ. ඒ නිසා තමයි මේ baby ඉන්දිවි tie විදිහට අර්ථ තුන වෙනස් වෙනවා ඉන්නවා තියෙනවා කියන අර්ථ තුන මූලිකවම ආපු අර්ථ තුන. ඊට පස්සේ දැන් අපි යනවා මේ ෆ්‍රැක්ෂන් ෆෝම් එක හදාගන්න. ඒ කියන්නේ ප්‍රශ්නාර්ථ දෙන්නේ අපිට අහන්න ඕනේ ඔයා වෛද්‍යවරයෙක් වේවිද? ඔයා හිට ගෙදරින් ජීවිද? එහෙම නැත්නම් අපි හිට පාසලේ ජීවිද? ඔවුන් ගුරුවරු වේවිද? ඔන්න වගේ වාක්‍යයක් හදාගන්න අපි ෆ්‍රැක්ෂන් ෆෝම් එකට ඔබ කන්වර්ට් කරගන්න වෙනවා. බලන්න මේ ෆ්‍රැක්ෂන් ෆෝම් එක හදාගන්න ඕනේ කියලා. අපි ෆ්‍රැක්ෂන් වලින් කියනවා ඉන්ටරොගේටිව් කියලා කියනවා. ඉන්ටරොගේටිව් ෆෝම් එක නැත්නම් ක්වෙස්චන් ෆෝම් කියලා කියනවා. හරි. ඊට පස්සේ දැන් අපි පළවෙනි සහ දෙවෙනි ලෙසන් වල කියන්නේ past සහ present. ඒ කියන්නේ වර්තමාන අතීත කාලවලදී අපි ක්වෙස්චන් එක හදාගත්තේ be verb එක ගත්තා මුලට. be verb එක මෙන්න. දැන් මේක නම් will තියෙන්නේ. අර වගේ තිබ්බේ am is සහ අතීත කාලේ past එකේදී was වල. ඔයාලදී අපි ක්වෙස්චන් එක හදාගත්තේ be verb එක ගත්ත මුලට. එතකොට ක්වෙස්චන් එක හදන එක තමයි වෙන්නේ. ඊට පස්සේ අපි ක්වෙස්චන් එක අනිත් හදාගත්තේ. දැන් මේකෙදි අපි කරන්නේ will එක ගත්ත මුලට. හැබැයි be ගන්නෙ නැහැ. will එක විතරයි ගන්නෙ, be ගන්නෙ නැහැ. අන්න ක්වෙස්චන් එක හදලා ඉවරයි. මෙතන ක්වෙස්චන් මාක් එකක් දානවා. අපි වාක්‍ය ටික කතා කරද්දී ඒක හදාගමු. එතකොට දැන් ඔන්න තේරුම වෙලා දිනවා මෙතන will I be, will you be, will we be, will they be, will he be, will she be, will it be විදිහට. එතකොට දැන් ඔයාලා මේකේ මීනින් දෙක හදාගන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද දැන් මේ වේගින් තියෙන විදිහ ඔය තේරුම තුන වෙනස් වෙන්න එපා ප්‍රශ්නයක් හදනකොට will I be නම් මම වේවිද මම ඉඳීවිද? will you be නම් ඔයා ඉඳීවිද එහෙම නැත්නම් ඔයා වේවිද? they will be නම් ඔවුන් වේවිද? ඔවුන් ඉඳීවිද? he will be ඔහු වේවිද? ඔහු නැත්නම් ඉඳීවිද? she will be ඒ විදිහමයි ඇය වේවිද? ඇය ඉඳීවිද? it will be නම් ඒක තියේවිද එහෙම නැත්නම් සබ්ජෙක්ට් නම් ඉඳීවිද කියලා ගන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි දැන් මීනින් ටික ඔබේ හදාගෙන ඉවරයි. දැන් මේක අපි සෙන්ටෙන්සස් ටික හදාගන්න ඕන. will I be a doctor? මම වෛද්‍යවරයෙක් වේවිද? ඊට පස්සේ ඔයා කැනඩාවේ ඉඳීවිද? will you be in Canada? will you be in Canada? ඊට පස්සේ ඒගොල්ලෝ නැත්නම් ඔවුන් අපි ගමු මෙතන පාසලේ ඉඳීවිද කියලා. will they be at school? ඔවුන් පාසලේ ඉඳීවිද? ඊට පස්සේ අපි ගුරුවරුන් වේවිද? එහෙම ගන්නවා අපි will we be teachers? අපි ගුරුවරුන් වේවිද? ඊට පස්සේ will he be කොහොමද? ඔහු වෛද්‍යවරයෙක් වේවිද? will he be a doctor? ඔහු වෛද්‍යවරයෙක් වේවිද කියලා ඔන්න විතර ගන්නවා මෙතන. ඊට පස්සේ ඇය ගෘහණියක් වේවිද කියලා අපි කියන්නේ will she be a housewife? මෙන්න මේ රටාව ඔයාලා අඳගන්න. will she be a housewife? ඇය ගෘහණියක් වේවිද? ඒක මේසේ උඩ තියේවිද? අපි හරියටම දන්නේ නැහැ තියේවිද කියලා අපි ගෙස් කරලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඔන්න කියනවා will it be on the table? ඒක මේසේ උඩ තියේවිද? හරි. දැන් අපි ඔන්න ෆ්‍රැක්ෂන් ෆෝම් එක හදාගෙන ඉවරයි. හැබැයි පොසිටිව්. ෆ්‍රැක්ෂන් වල පොසිටිව් වර්ගය තමයි හදාගත්තේ ඇත්ත යන අර්ථය. දැන් අපිට ආයෙ අහන්න බැරිද මේ මම වෛද්‍යවරයෙක් වෙන එකක් නැද්ද? ඔයා කැනඩාවේ ඉන්න එකක් නැද්ද ප්‍රශ්න තියෙන්නේ? ඊට පස්සේ ආයෙත් කියනවා මේ ඒගොල්ලෝ ගුරුවරුන් වෙනකම් නැද්ද?
ඊට පස්සේ ආයෙත් කියනවා ඇය ගෘහණියක් නොවේවිද? ඒක මේසෙම පිළිගන්නේ නැද්ද? මම හරියට දන්නේ I don't know. ඔය විදිහට අපි කතා කරන්න ඕනේ දැන් ඕකේ නෙගටිව් ෆෝම් එක හදාගන්නේ කොහොමද කියලා. දැන් ඔයාලගේ ඔළුවට අර්ථයක් ඇවිල්ලා මම හිතන අදහසක් ඇවිල්ලාදී නැහැ කියන බිඳුව වල ගත්තනේ. නෝට් එක නෙගටිව් ෆ්ලෙක්ෂන්. මේකදි කරන්නේ පොඩිම පොඩි දෙයක්. මෙන්න මේ බිල් එකට එකතු කරගන්න ඕනේ. අර වගේම නෝට් එක. එතකොට will not be, will not be, will not ID, will not QB. ඔන්න විදියට යන්නේ. මේක අපි ෂෝට් ෆෝම් එකේ ගන්නවා won't be කියලා වගේ. මහා විදියට නෑ. won't ID, won't QB, won't PB, won't JB, won't PB, won't CB, won't PB එකට. ඊට පස්සේ දැන් මම කියුවේ අර්ථය කොහොමද වෙනස් වෙන්නේ කියලා නෙගටිව් ෆෝම් එකට ගන්න. ඔන්න දැන් මට කියන්න ඕනේ මම දන්නේ නැහැ හරියට. මම කියන්න ඕනේ මම වෛද්‍යරය වෙන්න එක නැද්ද? ඇත්තටම වෛද්‍යරය ගත්තොත් වෛද්‍යරය වෙයි. එහෙම නැත්නම් අපි කියනවා මම වෛද්‍යරය වෙන්න එක නැද්ද කියලා අහන්න. want I be a doctor? want I be a doctor? මම වෛද්‍යරය නොවේවි වෙනකම් නැද්ද? ඊට පස්සේ want to be in Canada. එයා කැනඩාවේ ඉන්න එක නැද්ද? නොයි ජීවිද? මොනවා ගැන අහන්න ගන්නවා. ඊට පස්සේ want they be. එහෙනම් එහෙම නැත්නම් will not they be at school? ඔවුන් ඒගොල්ලෝ පාසලේ නොසිටීවිද? ඊට පස්සේ අපි ගන්නවා won't he be a doctor? ඔහු වෛද්‍යවරයෙක් නොවේවිද? ඊට පස්සේ won't she be a housewife? ඒ ගෘහණියක් නොවේවිද? won't it be on the table? ඒක මේසෙ උඩ තියෙන එකක් නැද්ද? ඔන්න ඔය විදිහට අපි මෙන්න මේ be verbs වල future tense එකේ එහෙම නැත්නම් අනාගත කාලයේ will be සම්බන්ධ සියලුම වාක්‍යයට අවස්ථා හතරෙන්ම කතා කරලා අවසන් කරලා තියෙනවා. ඉතින් ඔයාලා දැන් මේ future tense එක අද අපි කරේ නේද lesson අපි පළවෙනි සහ දෙවෙනි lesson වල කරලා තියෙන්නේ present සහ past. ඒ කියන්නේ වර්තමාන අතීත. ඒ සම්බන්ධ වාක්‍යයට අනුව ඔයාලා ඉගෙන ගන්න ඕනවා කොහොමද කතා කරන්නේ, කොහොමද answer එකක් දෙන්නේ, question එක අහගෙන යන්නේ කොහොමද කියලා. ඔය සියලුම දේවල් ඉගෙන ගන්න ඕනවා අපේ playlist එකට ගිහින් බලුවොත්. ඉතින් අපි අද පාඩම අවසන් කරනවා. මේවා ඔයාලා හොඳට ස්ටඩි කරන්න, ප්‍රැක්ටිස් කරන්න, නිතර කතා කරන බලන තමයි අපි ස්කෝර් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හැමෝටම thank you. good luck.